Hello. Hello. ඔව් කියන්න. ස්වීට්හාර්ට් වැඩකද ඉන්නවා? ඇරිල්ලක් කියන්නේ මොකද්ද? අර ඔය අරින්නින් ගෑනුන්ටයි මිනිස්සුන්ට දෙකලම. පුකි. කියන්නේ සිරටසට ගිහලා සිරටසට පුකේරිය වගේ. ඒ යස්සේ. අල්ල හොකන වැඩන්නේ වා කියන්නේ මට උඹ දැකලා ඉන්න බැරුව මං ඒ කන්දේ දිහා බලන් ඉලා I want to fuck you කියලා කියලා තියෙනවා. මරු වැඩේ උනේ අයියේ. කියන්නේ බබා ඒක දැන් මං ගහලා උඹේ මූණේ යමල්නවා. no response. මම ඇත්තටම මට බබා මම කන්නාඩි දෙකක් දාන්න තු වෙන හුත්තකට ගහලා නෙමෙයි SMS නෑ ඌ මට දැක්ක ඊට පස්සේ නච්චියෙක් කියන්නේ මොකද්ද සමනලෙක් කියලා සමනලෙක් මොකද්ද ඒකද නෑ සමනලෙක් කියන්නේ අනේ අයියේ මගෙන් අහගන්න බා සමනලෙක් ඔව් අර ඔයාට සමහරතර කෙල්ල වගස් කරේකොට යන්නේ කෙල්ලෝ මොකද්ද සමනලෙක් කියන්නේ මොකද්ද ඔයාට සමහරතර කෙල්ල වගන්න බැරි නම් මොකක්ද හරි කවුරුත් නැතිකොට ඔය යන්නේ පොන්නේද ඔව් මල්ල යකා පොන්නේද ඔයා ඒ ටිකට කොහොමද යකෝ පොන්නෙක් කියලා උඹ ඩිස්කවර් කරගත්තා මිනිහෙක් නැන්නුකොට කියන්න පුළුවන් මල්ල කෙලියක් උකන කතා පුතුලට බා හුත්තියේ පාර ඕ ලෝකී හුතෝ හදන්නේ මම පොන්නෝ ගහන එකක් කියලා සිවසට කියන දේ පාර උන් දන්නේ මම පොකේ විතර අරින්නේ කියලා ළමයම් වෙන්නේ නැහැ ඉතින් බුකියර්ල පුරුදුලා ඒ කාලේ කෙල්ලෝ කියනවාද බබාලා හම්බෙන්න පාල අංජනය බය කිව්වම බුකියර් අයියෝ උඹලන් කවදාවත් මිනිස්සුනේ ජනාධිපතිතුමත් නැති මොකද්ද උඹලන් කවදාවත් මිනිස්සුනේ ජනාධිපතිතුමත් වෙනස් වෙන්නේ නැහැ සීත වෙනස් වෙන ජනා දිවුරුන් දෙද්දි එතනින් නොතාරි බුකියර් ඥාති මිනිහෙක් කද්ද අනවශ්‍ය දේ උඹට ආදරේ උඹට රෙස්පෙක්ට් කරන හොඳම යාළුවා උඹ තරහ කරගන්න පුතුම හඳහනක් තියෙන්නේ. ඒ හොඳම යාළුවාට කියලා කියනවා මොකක් හරි හීනි උඩ හීනි පයිය දිගයි ඇටේ කුඩයි මොනවාරි හුත්තක් කියලා පේජ් එකේ. තොට පිසුද හුත්තියේ තොට ආදරේ කරනට තෝ රෙස්පෙක්ට් කරන්න බෑ හුත්තියේ. ඒක පාරක උන්ට මොකද්ද කියන්නේ කියලා හිතා ගන්න බැරුව. ඒ කියන්නේ කවුරුත් ඇසන්ට ඇවිල්ලා එහෙම කියන්නේ නැහැ නේ උන්ට. නෑනේ ඒක තමයි මම කියන්නේ. උඹ හොරෙන් අප්පුඩි ගහලා නියමයි කියලා කිව්ව එකක් දැක්කා අර මිනිස්සු. නෑ. මයිනසට කියනවා. බබා මොකටවත් යන්න බෑනේ බබා. එහෙනම් ඉතින් එහෙනම් කුඩු ගේනවනේ බබා මේගොල්ලෝ. කවුද මේ දෙරණ එකක්. දෙරණ එකේ දිලිප් ජයවීරයි වරුණ යමුණු ගමයි මේ කුඩු ගේනවා. මං කිව්වේ ඒක. ගෙනල්ලා වයිට් වොෂ් කරන්න ස්ටොක් මාකට් එකට සල්ලි දානවා කියලා. මම තියාගන්න ඔයා දුටු දැන මට අවස්ථාව ලැබුණ දැන පුකියරින් අවස්ථාවක් දෙන්න. ඒක තමයි ඔයාගේ යුතුකම. අයියේ දැන් මේ මාර්ච් 12 තියෙන එකට එන්න පුදුම ජොලියක් ගන්න පුළුවන්. හොඳයි ආතල්ලයක් ගමු එහෙනම් ඔයාට කියන්නේ ඒගොල්ලන්ට කතා කරන්න කියලා මට. මං කියන්නම් ඒගොල්ලන්ට මේ මොකද ඒගොල්ලන් මගිනුත් අහනවා කාට දෙන්න කියන්න ඕනේ කියලා. ක්‍රමයෙන් පොඩි පස්සපැත්ත කසලා මොකක් හරි stretch his back මොකක් හරි කෙසේ. මම කරනවා. පොඩ මොලෙන් යන්න හදවතට මේවා කරන්න තු මොලෙන්ම යන්න වැඩි. තෝ මං කියලා දෙනවා පුකියර්ලා එල්ලන් ඉන්න දැනගෙන හුත්ති. බබා පොකිය අරින්න එක වැඩයි නෙමෙයි පුකියර්ලා එල්ලන් ඉන්නවා කියන්නේ බබා ඉතින් ඔයා නිකන් හිතන්න එල්ලගෙන ඉන්නවා දැන් පුකිය ඇරලා නැගිට්ටම ගෑණි එල්ලිලා ඉන්නවා එතකොට බබා පහින්නත් බෑ බැරි වැඩන්නේ අර බල්ලොන්ගේ වගේ ලොක් කරලා එල්ලන් ඉන්නවා මේ යන්නේ වෙන්නේ නෑ මිල්කෝ එකේ ලොකු උදව්වක් කරගන්න තියෙනවා මං ඇවිල්ලා කියන්නම්කෝ අට විස්තරේ බලලා කොටගමක නගින්න අනිවාර්යෙන් එළ මයිලුත් පාවාගේ අන්න ඉතින් හුත්නා පයියනම් ගන්න බස්සන්න එපා මයිල් කිව්ව ගමන් බයිනවට හරි එහෙනම් මේ කවාගේ ලේකම්නේ මොකදයි ඉතින් කවුරුත් කෙල්ලෙක් නෙවෙයි තරන්නේ ලේකම්ට නෑ බය වදා ගන්න නැහැ ඒතර කියන්නේ මිදුලේ කක්ක කරන්න හොඳ නෑනේ හරියට හරි මිදුලේ කක්ක කරගන්න හොඳ නෑ ඒවා රේන් ටොයිලට් කරව වහගෙන කරන්න ඕනේ ඒවා අල්ලපු ගෙදර මුදුලේ ඉන්නවා නිකන් හොඳ විඤ්ඤා වගේ ඒතර තුලට ගිහලා පුකියරිනවා ඔව් කොච්චරක් කටේ තියෙන්නේ හරි එහෙනම් ඕකේ ඩාලින් බලගෙන හම්බෙමු දැන් ඔබ දැන් ස්ටේට්මන්ට් ටිකක් දෙන්න මේ මිනිහා අප්සෙට් කරගන්න බලන්න හරි ෂුවර්